හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මම ඔයාලව බලන්න ආවා. ඉතින් ගොඩාක් කාලෙකින් නේද ඔයාලව බලන්න මම ආවේ. ඉතින් මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මට ටිකටම වීඩියෝ අරගෙන එන්න බැරි වුණා. ඔන්න ඉතින් මං ගොඩාක් කාලෙකට පස්සේ ඔයාලව බලන්න ආවා. ඉතින් මං හිතනවා මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැමෝටම මාව මතක ඇති කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ නම් ගොඩාක් පරණ වීඩියෝවක්. මේ ඔයගොල්ලෝ දකින්නේ අප්‍රේල් 14 හවස. ඔන්න ඉතින් අපි අවුරුදු සමරලා ඉවර වෙලා පන්සලට ගියා. මේ ඔයගොල්ලෝ දකින්නේ එදා පන්සල් ගිහිල්ලා ඇවිත් අපි කාපු රෑ කෑම එක. අවුරුදු චාරිත්‍ර කරපු වීඩියෝස් ටික නම් මගේ අතින් මොනවා හරි වෙලා නැති වෙලා. ඉතින් මට ඒ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බැරි වෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ 15 උදේ අපි චූටි ගමනක් ගියා. ඉතින් මේ ඔයාලා දකින වීඩියෝස් නම් මාසෙකට විතර කලින් ගත්තු වීඩියෝස්. ඉතින් මට එඩිට් කරගන්න මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා කියලා මම කිව්වනේ. ඉතින් මම පරණ වීඩියෝස් ටිකත් හදලා දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඕගොල්ලෝ ආදරෙන් බලයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් මේ වෙද්දි නම් අපි ඒ තැනට ආවා. ඉතින් අපිට මටයි හස්බන්ඩ්ටයි නම් නෙවෙයි මෙතනට ආවේ. පුතාව එක්කගෙන තමයි අපි මෙතනට ආවේ. ඕගොල්ලෝ සමහර විට දන්නවත් ඇති මේ තැන මොකක්ද කියලා. මේ තියෙන්නේ බොරලැස්ගමුවේ House of Play. ජූඩි බබාලට සෙල්ලම් කරන්න ගොඩාක් හොඳ තැනක්. ඉතින් බුද්ධි වර්ධනයට එහෙම ගොඩාක් හොඳයි. ඔන්න ඉතින් අපිත් චූටි පුතාව මෙතනට එක් කරගෙන ආවා. ඉතින් ගෙයක් ඇතුලේ හදලා තියෙන ලස්සන ප්ලේග්‍රවුන්ඩ් එකක් තමයි මේක. ඔන්න ඉතින් අපි රූම් එකක් ඇතුලට ආවා. පුතා නම් හරි ආසාවෙන් තමයි මෙතන සෙල්ලම් කරන්නේ. ඉතින් චූටි බබාලට ගොඩාක් හොඳයි මේ තැන. හැම දෙයක්ම තියෙනවා. අර ඒගොල්ලොන්ගේ මොලේ වර්ධනයට ගොඩාක් හොඳයි. ප්ලේ කරන්න ගොඩාක් හොඳ තැනක් තමයි මේක. ඕගොල්ලෝ ඉතින් මේ ආවට නම් බොරලැස්ගමුව ආවට නම් ගිහින් බලන්න. ගොඩාක් හොඳයි. ඉතින් මෙතන ටිකට් එක නම් පැයකට 1000ක් වගේ තමයි ගන්නේ. මට මතක හැටියට හරියට නම් මතක නැහැ. ඔව් 1000ක් වගේ තමයි. ඉතින් අපි අවුරුදු සීසන් එකේ ගියපු නිසා පොඩි කාඩ් එකක් තියෙනවා. ඩිස්කවුන්ට් එකක් තමයි ඒකට හම්බ වෙන්නේ. ඊළඟ පාර යනකොට අර 100ට ගාණක් අඩු කරනවා. ඉතින් එහෙම තමයි අපිට හම්බ වුණේ අර අවුරුදු සීසන් එකේ ගියපු නිසා. ඔයාලා බලන්නකෝ ඉතින් හැම දෙයක්ම වගේ මෙතන හදලා තියෙනවා. චූටි ඒරියා එකක් තිබුණට හැම දෙයක්ම වගේ තියෙනවා. අර ගෙදරක් ඇතුලේ තියෙන දේවල්, අර රූම් එකක් ඇතුලේ තියෙන දේවල්, අන්න ඒ වගේ දේවල්, පොලිසිය, බෑන්ක් එකක්, හොස්පිටල් එකක්, කඩයක්, අන්න ඒ වගේ හැම දෙයක්ම මෙතන හදලා තියෙනවා. චූටි බබෙක්ට නම් ගොඩාක් හොඳයි මෙතනට එක්කන් යනවා නම්. අපේ චූටියා නම් මෙන්න මේකට තමයි ගොඩාක් මාස වුණේ. එයා ෆොටෝස්, වීඩියෝස්, කාටුන් වලින් බලලා දැකලා මේ වගේ ටැබ්ලට් එකකට එයා ගොඩාක් ආසාවෙන් හිටියේ. කෙමීලියා මල් සුවඳට
මෙන්න මේ වගේ ප්ලේ ඒරියා එකකුත් එතන හදලා තියෙනවා. ඉතින් ගියපු කට්ටිය නම් දන්නව ඇතිනේ. ගියපු නැති කෙනෙක් නම් චූටි බබාලව එක්කගෙන යන්න කියලා මම කියනවා. මෙතන ගොඩාක් හොඳයි. ඔන්න ඔය වගේ උඩට යන්න තැන තියෙනවා. එතනට අභ්‍යවකාශ කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න ඉතින් චූටි බබාලට අර ගොඩාක් ෂේප් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපේ චූටි පුතත් ගොඩාක් ආසාවෙන් තමයි එතන ප්ලේ කරේ. ඔය තියෙන්නේ ගෑරේජ් එක. ගෑරේජ් එකකුත් තියෙනවා. අර වාහන පදින්න කාර් අර චූටි වාහන අන්න ඒවත් තියෙනවා. ඕනනම් කැමති නම් පදින්න. ඔය තියෙන්නේ මං කිව්වේ ඒවා. ඔය තියෙන්නේ සුපර් මාකට් එක. ඔන්න ඔය වගේ අර බිල් කරන්න අන්න චූටි ලස්සන බෝතල් සෝදලා ලස්සනට මේ තියලා තියෙනවා. චූටි බබාලාට සෙල්ලම් කරන්න අර පළතුරු එළවලු ඒ වගේ ප්ලාස්ටික් වලින් හදපුවා තියලා තියෙනවා. කඩයක් වගේම ওই විදිහට අර කම්පියුටර් එකක් තියලා ලස්සනට මේවා කරලා තියෙනවා. ඔය තියෙන්නේ මේ කිචන් එක. ඔය බලන්න ලස්සන පැන්ට්‍රි එකක් හදලා තියෙනවා. බබාලගේ බුද්ධි වර්ධනයට ගොඩාක් හොඳයි කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ. ඉතින් ඕගොල්ලන්ටම පේනව ඇතිනේ. ඉතින් මම මේ වගේ චූටි ලස්සන වීඩියෝ ක්ලිප් අරගෙන එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්නේ මගේ චූටි පුතාට කවදා හරි ලස්සන මතකයන් එකතු කරන්න. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ වලිමුත් ඕගොල්ලන්ට ඒ දේ කියලා තියෙනවා. ඉතින් කවදා හරි එයා ලොකු වෙලා මේවා බලද්දී එයා ගොඩාක් සතුටු වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ මේ චූටි පවුලට දැන් ගොඩාක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට නම් මාව අමතකත් ඇති. ඉතින් ආයිත් මගේ වීඩියෝස් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අලුත් යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වෙද්දි නම් අපි එතනින් ආවා පුතාව බලෙන්ම වගේ එක්කගෙන. දැන් අපි ඉන්නේ මහරගම ටවුන් එකේ. ඔන්න ඉතින් හස්බන්ඩ් පමුණුවට චුට්ටක් යන්න ඕන කියලා කිව්වා. මේ දවස්වල නම් අවුරුදු ඉවර නිසා පමුණුවේ සෙනඟ අඩුයි. අම්මෝ අවුරුදු දවස්වල නම් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. ඔන්න ඉතින් ෂොප් එකකට අපි ආවා. හස්බන්ඩ් ටී-ෂර්ට් වගේක් ගන්න ඕනේ කිව්වා. ඉතින් අපි ෂොප් එකකට ආවා. මේ ඔයාලා දකින්නේ 19 රෑ අපේ ගෙවල් ළඟ මියුසිකල් ෂෝ එකක් තිබුණා. ඔන්න ඉතින් මම ඒකේ වීඩියෝ ක්ලිප් ටිකකුත් අරගත්තා. ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්නම්. ආදරේ. බයි.